එරවටා සිදු වූ උණුසුම් සිදුවීම් කිහිපයක් දැන් විදේශ පුවත්වලින්. චීනයේ හෙලෝජියන් ප්‍රාන්තයට බලපා ඇති අධික හිමපතනයෙන් එහි ජනජීවිතයට තවදුරටත් බාධා එල්ල වෙයි. මහා මාර්ග රැසක් වසා දමා තිබේ. හිමපතනයෙන් වගාබිම් රැසකට හානි සිදු වී ඇත. දැඩි සුළඟද සහිත මෙම කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පවතිනු ඇතැයි චීන කාලගුණ අංශ අනතුරු අඟවයි. මේ අතර උතුරු දිග චීනයේ ප්‍රදේශ රැසකට වැලි කුණාටු තත්ත්වයක් හටගෙන තිබේ. වැලි සහිත සුළං පැයට කිලෝමීටර් 30ක වේගයෙන් හමා යන අතර එම ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ වර්ෂා සහිත දැඩි සීත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ අංශ පවසා තිබේ. ඒත් සමගින් විදේශ පුවත් නිමාවට පත් වේ. රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය අවසන්. අපගේ මීළඟ ප්‍රධාන පුවත් විකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.